මේ සංඛ්‍යානය කියලා කියන්නේ ඔයාලගේ ගණිතයේ කොටසට අදාළ පාඩමක්. ගණිතයේ කොටසේ පාඩම් 5ක් තියෙනවා. ඒ පහෙන් එක පාඩමක් තමයි මේ සංඛ්‍යානය කියලා කියන්නේ. මේ සංඛ්‍යානයට කියනවා විස්තරාත්මක සංඛ්‍යානය කියලාත් කියනවා. එහෙම නැත්නම් සංඛ්‍යානය කියලා කියනවා. ඒතර ඔයාලා O level ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නකොට ඔයාලා සංඛ්‍යානය කියලා තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඔයාලා O level වල සංඛ්‍යානය යටතේ ඔයාලා අහලා ඇති. එතකොට මතක ඇති මාතය, මධ්‍යස්ථය, ඒ කිව්ව දත්තත් එක්ක කොහොමද අපි ප්‍රශ්න කරනකොට මාතය කියන්නේ මොකක්ද මධ්‍යස්ථය මධ්‍යන්නේ කියන්නේ මොකක්ද කියලා ඔයාලට දැන් සාමාන්‍ය දුරකට මතකයක් තියෙනවා වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ සංඛ්‍යානය එතකොට ඔයාලා මම කිව්වා මේක 20 වෙනි පාඩම. ඔයාලගේ සිලබස් එකේ SFT කියන විෂය නිර්දේශය ඇතුලේ 20 වෙනි පාඩම තමයි මේ සංඛ්‍යානය කියලා කියන්නේ. එතකොට ඔයාලට අණු කොටස් කීපයක් තියෙනවා මේ පාඩම ඉගෙන ගන්න. එකක් තමයි දත්ත විශ්ලේෂණය කිරීම. හරිද? අද මාතෘකාව වෙන දාගන්නකෝ අණු කොටස් ටික මම පල්ලෙහාට පිළිවෙලින් දෙන්න. සංඛ්‍යානය කියලා මාතෘකාව දාගන්න. සංඛ්‍යානය. එතකොට මේකේ අණු කොටස් කීපයක් තියෙනවා. පළවෙනි අණු කොටස අපිට මෙහෙම ගන්න පුළුවන්. අණු කොටස් අපිට ගන්න පුළුවන්. ප්‍රධාන අණු කොටස් මේක හතරකට අපිට වර්ගීකරණය කරගන්න පුළුවන්. ප්‍රධාන අණු කොටස් හතරකට. පළවෙනි එක තමයි පළවෙනි එක දත්ත සාරාංශ කිරීම. දත්ත සාරාංශ කිරීම. දත්ත සාරාංශ කිරීම. දෙවෙනි එක අපිට ගන්න පුළුවන් කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. මේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් යටතේ දැන් සාමාන්‍යයෙන් අපි වෘත්තයක් ගත්තොත් කේන්ද්‍රය කියලා කියන්නේ මොකටද? වෘත්තයක් ගත්තම කේන්ද්‍රය. වෘත්තේ හරි මැදයකට තමයි අපි කේන්ද්‍රය කියලා කියන්නේ. දැන් මෙහෙම දත්ත අපි ගමුකෝ දත්ත වැලක් නැත්තම් දත්ත කීපයක් ගත්තම නැත්තම් දත්ත පේලියක් ගත්තම මේ දත්තවල කේන්ද්‍රික ප්‍රවණතා මිනුම කියලා කියන්නේ අපිට ඒක යටතේ මිනුම් තුනක් විතර අපිට ගන්න පුළුවන්. කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කියන අර මැද පිහිටන දත්තය මොකද්ද වගේ එකක් තමයි අපි හොයන්නේ. මැද පිහිටන දත්තය. වෘත්තයක් ගත්තම කේන්ද්‍රය කියන්නේ ඒකේ හරි මැද. එතකොට අපි දත්ත වැලක් වගේ ගත්තොත් නැත්තම් දත්ත කීපයක් ගත්තොත් ඒක නැත්තම් ওই දත්ත කිසියම් ප්‍රමාණයක් ගත්තම ඒකේ මැද පිහිටන කිසියම් දත්තය නැත්තම් මැද පිහිටන්නේ මේක කියලා හොයාගන්න අපි කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් තුනක් අපි මේ පාඩම ඉගෙන ගන්නවා. පළවෙනි එක තමයි මේක රෝම ඉලක්කම් වලින් දාන්නම්. පළවෙනි එක මාතය. දෙවෙනි එක මධ්‍යස්ථය. තුන්වෙනි එක මධ්‍යන්‍ය. මේ කියන ඒවා අපි වෙන වෙනම හොයන විදිය සාකච්ඡා කරනවා. එතකොට තුන්වෙනි අනුමාත්‍රකාව නැත්තම් තුන්වෙනි දැන් පළවෙනි එක අපි කතා කරා මේක ඇතුලේ තියෙන අනුමාත්‍රකාව. දෙවෙනි එක අපි කතා කරා තුන්වෙනි අනුමාත්‍රකාව. තුන්වෙනි එක දාගන්න දත්ත ප්‍රස්ථාරිකව නිරූපණය. තුන්වෙනි එක දත්ත ප්‍රස්ථාරික නිරූපණය. ප්‍රස්ථාරිකව නැත්තම් ප්‍රස්ථාරික නිරූපණය. මේ ප්‍රස්ථාරික නිරූපණය ගත්තම මේක අණු කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි අණු කොටස් තුනක් යටතේ අපිට බෙදා ගන්න පුළුවන්. ප්‍රස්ථාරික නිරූපණේ පළවෙනි එක ජාල රේඛය. දෙවෙනි එක ගන්න පුළුවන් සංඛ්‍යාත බහුවස්ත්‍රය. මේ ජාල රේඛය යොදාගෙන තමයි අපි මේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නේ. තුන්වෙනි එක අපිට ගන්න පුළුවන් සමුචිත සංඛ්‍යාත වක්‍ර. මේ සමුචිත සංඛ්‍යාත වක්‍ර ගත්තම මේ සමුචිත සංඛ්‍යාත වක්‍රවල කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අඩුවන එක අනික තමයි වැඩි වන. ඒක නැවත වර්ගීකරණය වෙනවා කොටස් දෙකකට ප්‍රතිශත සහ
ප්‍රතිශත කියන්නේ සංඛ්‍යාතය යොදාගෙන එකක් ගන්නවා. අනික තමයි සංඛ්‍යාතය. එකක් සංඛ්‍යාතය එකක් මේක අපි පාඩමේ අවසානට තමයි මේ කොටස් ඉගෙන ගන්න නම්. පළවෙනි එක සංඛ්‍යාතය. සංඛ්‍යාතය අරන් කොහොමද ගන්නෙ? ඊට පස්සේ ගන්නවා ප්‍රතිශතය. ප්‍රතිශතය අරන් කොහොමද හදන්නේ කියලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි එක අපි කතා කරා. හතරවෙනි එක තමයි දත්ත විසිරීම. හතරවෙනි එක දත්ත විසිරීම. දත්ත විසිරීම. දත්ත විසිරීම ගත්තම පළවෙනි එක තමයි මේකේ පරාසය ගැන කතා කරනවා. පරාසය. පරාසය. දෙවෙනි එක චතුර්ථක. චතුර්ථක. චතුර්ථක නැවත කොටස් තුනකට බෙදනවා. පළමු චතුර්ථකය පළමු චතුර්ථකය දෙවන චතුර්ථකය තුන්වන චතුර්ථකය. ඊට පස්සේ අපි මේකේ අන්තශ්චතුර්ථක පරාසය කියලා කියනවා. තුන්වන චතුර්ථකයයි පළමු චතුර්ථකය අතර වෙනසට අපි කියනවා තව එකක් අපි ඉගෙන ගන්නවා. ඒකට අපි කියනවා මම පල්ලෙන් දාන පේනව නේද? ඒක නම් මේ එක අපි ව්‍යුත්පන්න කරගන්න එකක් හැබැයි ඈ. ඒ කියන්නේ අපි හදාගන්න එකක්. මේවා ගත්තන් පස්සේ අපිට මේක හොයාගන්න පුළුවන්. අන්ත චතුර්ථක පරාසය. අන්ත චතුර්ථක පරාසය. මේ අන්ත චතුර්ථක පරාසය කියන්නේ අපි මේකට පළමු චතුර්ථකයට කියනවා Q1 කියලා. දෙවන චතුර්ථකය Q2. තුන්වන චතුර්ථකය Q3 කියලා ගන්නවා. එතකොට මේ අන්ත චතුර්ථක පරාසය වෙන්නේ Q3 ගෙන් අඩු වෙන්න ඕනේ Q1. Q3 ගෙන් Q1 අඩු වෙන්න ඕනේ. මේකට තමයි අපි කියන්නේ අන්ත චතුර්ථක පරාසය කියලා. ඒ කියන්නේ මේ නගේ අඩු කරාම අපිට අන්ත චතුර්ථක පරාසය ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයාලගේ මේ සංඛ්‍යානය කියන පාඩම විසිරලා තියෙන්නේ. ඒ කියන්නේ විසිරලා කියන්නේ මේ ඉගෙන ගන්න තියෙන අනුමාත්‍රිකා ටික. ඒක යටතේ ඉගෙන ගන්න තියෙන කොටස් ටික තමයි මම මේ පෙළ ගස්සලා තියෙන්නේ. ඔයාලා දැන් මාත්‍රිකාව දාගත්තනේ. 1 2 3 4 කියලා මේ ටිකත් පිළිවෙලට දාගන්නවා. 1 2 3 4 කියලා. අනුමාත්‍රිකා ටික මේක ඉගෙන ගන්න තියෙන ටික. මන්ට දාගන්නවා.
දාගෙන ඉවරයිද? ඊට පස්සේ පළවෙනි දැන් මේක ලියලා ඉවරයිනේ. පළවෙනි අනුමාත්‍රකාව නැත්තම් චූටි අනුමාත්‍රකාවක් දාගන්න දත්ත කියලා. දත්ත කියන්නේ මොනවද කියලා අපි දැන් දාගමු. දත්ත. ඒකේ යටතේ මෙහෙම ලියාගන්න දත්ත කියලා දාලා මේ ටික ලියලා ඉවරලා මේ අනුමාත්‍රකා පෙළ ගැස්ම ඉවරයි. ඊට පස්සේ අපි දැන් පටන් ගන්න පළවෙනි අනුමාත්‍රකාව දත්තයක් කියන්නේ මොකද්ද? දත්ත. දත්ත කියනකොට අපි කියනවා ඉංග්‍රීසියෙන් data කියලා. data කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් ඔයාලගේ තුන්වෙනි කාණ්ඩ විදිහට ICT තෝරගෙන ඉන්නවා. ඔයාලා ඒකෙත් දත්ත තියෙනවා. දත්ත හා තොරතුරු. පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ මොන හරහාද? දත්ත හා තොරතුරු මත තමයි එයා යැපෙන්නේ. හරි. එතකොට දත්තයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දත්තයක් කියලා කියන්නේ ඒක දැන් ඔයා හිතන්න ලංකාවේ ඉන්න දුප්පත් මිනිස්සු ගැන හොයන්න කියලා කිව්වම එයා මොකද ගන්න අරගෙන ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ ආදායම එක ඩේටා ෆෝම් එක නැත්නම් ෂීට් එක සටහන් කරන් යනවා කියලා හිතන්නකෝ. කොහොම හරි සටහන් කරන් ගියා. දැන් ඒකේ තියෙනවා දෛනික ආදායම රුපියල් 500 හොයන 1500 5000 10000 හොයන ඕම ඔය විදිහට තියෙනවා. දැන් මේකෙන් කියන්න බෑනේ අපිට දැන් 500 තියෙනවා නම් එයා දුප්පත්. එහෙම කියන්නත් බෑ දිලිඳුයි කියලා කියන්නත් බෑ. ඊට පස්සේ දැන් මේක දත්තයක් නේ අපිට තීරණ ගන්න අමාරුයි. කවුද පෝසත් නැත්නම් කවුද දිලිඳු කියලා අපිට තීරණ ගන්න අමාරුයි. ඒතකොට අපි මොකද කරන්නේ? දැන් රජයක් නෙමෙයි මේක කරන්නේ. රජය විසින් තීරණය කරනවා මේ ආදායම තමයි අවම වශයෙන් තියෙන්න ඕනේ. හිතන්න 1500යි දෛනික ආදායම තියෙනවා නම් ඒ කට්ටිය දිලිඳු නෑ කියලා අපි ගන්නවා. හරි දිලිඳු නෑ. එතකොට 1500ට අඩු සියලුම කට්ටිය කවුරු බවට පත් වෙනවද? එහෙනම් දිලිඳු පවුල් බවට පත් වෙනවා. හරි. එතකොට අපිට දත්ත එකතු කියන්නේ අර data ටික කියන්නේ දත්ත ටික එකතු කරපු ගමන්ම අපිට තීරණ ගන්න බෑ. ඒ කියන්නේ තීරණයකට එළඹෙන්න බෑ දත්ත වලින්. හැබැයි අපි ඒක තොරතුරක් බවට පත් කරනවා කියන්නේ එහෙනම් මේ පරාසයෙන් මෙහා දිලිඳු මේ පරාසයෙන් මෙහා අපි කියනවා කවුරු කියලාද? අර පොහොසත් කියන කාණ්ඩයට වටනවා. ඒතකොට දත්ත වලින් කෙලින්ම අපිට තීරණයක් ගන්න බෑ. ඒක හැබැයි තොරතුරක් බවට පරිවර්තනය කරා මේ තොරතුරෙන් අපිට කියන්න පුළුවන්. ඒතකොට තොරතුර කියන්නේ අර 1500න් එහා මෙහා ඉන්න කට්ටියට තමයි අපි කියන්නේ කවුරු කියලාද? ආයව තොරතුරු බවට පත් කරලා ඉවරයි. ඒවා තොරතුරු. දැන් තියෙන තොරතුරු. හැබැයි රැස් කරපු ගමන්ම තියෙන එක දත්තයක් විදියට. අපි ඒක ගත්ත ගමන්ම තියෙන දත්තයක් විදියට. දැන් ඔයාලා ගෙදර හිතන්නකෝ ගොවිතැන් කරන ගෙදරක් තියෙනවා. ඒ ගෙදර මොකද කරන්නේ? වී කිරනවා. වී කිරනකොට වී මිටි මම අර දන්න විදියට නම් සාමාන්‍ය තරහදීකින් කිරන්නේ කොහොමද? වී මිටි 3ක් විතර දාලා තුනේම බර තමයි ගන්නෙ නේද? තුනේම බර ගන්න මෙච්චරයි කියලා. හරිද? එතකොට දැන් ඔයාට මිටි 3ක් කිරලා ඒකෙන් අපිට ඒ මිටි තුනෙන් අපිට කියන්න බෑ මිටි තුනේ මෙච්චරක් තිබ්බා එහෙනම් ඊතුරු මිටිගේ මෙච්චරක් තියෙනවා කියලා අපි කියන්නේ නැහැ. මොකද ගන්නෙ ඔක්කොම බර බලා ගන්න අපි මොකද ගන්නෙ data ටික ලියාගෙන ගිහින් අපිට ඕනේ මුළු බර. අපේ තොරතුරු තමයි මුළු බර කොච්චරක් ඕනද. එතකොට මොකද ගන්නෙ? ඔයා මේ data ටික නැත්තම් ඔයා අර කිරණ මිටිය කිරුවා නම් එහෙම වී මිටි නැත්තම් අර වී බෑග් වලින් මිටි 3 කිරපුවාම තුනේ ඒවා දැන් මිටි 100ක් තිබ්බ කියලා මෙහෙම කිරාගෙන ගියපුවාම එතකොට වතාවක් 33ක් කිරනවනේ 3 ගානේ මිටි 100කට 33 පාරක් කිරන්න එපා. තව එක මිටියක් වැඩි වෙනවනේ 34 පාරක් කිරන්න. එන 34 පාරෙම අගයන් ටික එකතු කරොත් අපිට මුළු බර ගන්න පුළුවන්. එතකොට ඒවා 3 ලියාගෙන යන ඒවට අපි කියනවා මොනවද? දත්ත. ඒවා දත්ත බවට පත් වෙනවා. හැබැයි මේ සම්පූර්ණ අර 34 වතාවම කිරපුවා ටික 34 පාරම කිරපුවා ටික එකතු කරාන් පස්සේ අපිට මුළු බර එනවා. මුළු බර කියන්නේ මේ අවස්ථාවේ මොකක්ද? තොරතුරක්. අපි මුළු බර තමා අර කිලෝ එකකින් වැඩි කරලා අවශ්‍ය මුදල තීරණය කරන්නේ. මුළු බර අරගෙන මුළු බර ඒකක මිල නැත්නම් කිලෝ එකක මිලෙන් වැඩි කරලා අපිට කියන්න පුළුවන් ඔයාගේ මෙච්චර මුදලක් තියෙනවා මේ වී කිලෝ වල. නැත්නම් වී ගොඩේ නැත්නම් වී මිටි 100ට දාලා මෙච්චර මුදලක් තියෙනවා කියලා අපි කියනවා. ඒතර තොරතුරක් වෙන්නේ ඒක එකතු කරලා අවසානට ගත්තන් පස්සේ. එතකම් මොනවාද ඒක තියෙන්නේ දත්තයක් විදියට. හරි ලියා ගන්න මෙහෙම. ලියා ගන්න. අප විසින් කිසියම් නිගමනයකට එළඹීම සඳහා අප විසින් කිසියම් නිගමනයකට එළඹීම සඳහා රැස් කරගන්නා
රැස් කරගන්නා නිගමනයකට එළඹීම සඳහා රැස් කරගන්නා ඒක එක එක මිනුම් වෙන්න පුළුවන්. උස රැස් කරගන්නා කමාද දාලියා යන්නේ. උස බර කමාවක් දිග උෂ්ණත්වය ස්ත්‍රී පුරුෂ භාවය ස්ත්‍රී පුරුෂ භාවය ස්ත්‍රී පුරුෂ භාවය වැනිදෑ දත්ත ලෙස නම් වේ. වැනිදෑ දත්ත ලෙස නම් වේ. ඒවට අපි දත්ත කියලා කියනවා. උෂ්ණත්වය මයින්වට අපි ඒකෙන් මන්නම් පස්සේ එන ඒවට අපි කියනවා දත්ත කියලා. දැන් උෂ්ණත්වය අරගෙන අපි තීරණ ගන්නවා. තීරණ ගන්නවා කියන හිතනවා අද උෂ්ණත්වය ඊයේ උෂ්ණත්වය කම්පෙයාර් කරලා අපි තීරණයක් ගන්නවා අද උෂ්ණත්වය කලින් උෂ්ණත්වයට වඩා වැඩි. එහෙනම් ලංකාවේ තිබ්බ, ඒ කියන්නේ නැත්නම් මේ ප්‍රදේශයේ තිබ්බ වැඩිම උෂ්ණත්වය තමයි අද වාර්තා වෙලා තියෙන්නේ කියලා අපි තොරතුරක් නිර්මාණය කරනවා. ඒක තොරතුරක්. හැබැයි මැනපු ගමන් අපේ ගාව තියෙන්නේ මොකද්ද? දත්තයක් විතරයි. මැනපු ගමන් උෂ්ණත්වය මැනපු ගමන් අපි ගාව තියෙන මේ දත්තයක් විතරයි. ඊට පස්සේ ඒක දෙවෙනි තර ලකුණ දාලා ලියාගන්න. දත්ත රැස් කරගන්න ආකාර දත්ත රැස් කරගන්න ආකාර දත්ත රැස් කරගන්න ආකාර දත්ත රැස් කරගන්න ආකාර නිරීක්ෂණාත්මකව හෝ පරීක්ෂණාත්මකව දත්ත රැස් කරගන්න ආකාර නිරීක්ෂණාත්මකව හෝ පරීක්ෂණාත්මකව සිදු කර ගැනීමට හැකි වේ. සිදු කර ගැනීමට හැකි වේ. සිදු කර ගැනීමට හැකි වේ. දැන් ඒ කිව්වේ දත්ත රැස් කරගන්න පුළුවන් නිරීක්ෂණාත්මකව කියලා කිව්වේ හිතන්න කිසියම් නිරීක්ෂණයක් දිහා බලන නිරීක්ෂණය කියනවා බලාගෙන ඉන්නවා සිදුවන දේ ඒ නිරීක්ෂණයෙන් අපි දත්ත රැස් කරගන්නවා හිතන්න ඔයා මොකක් හරි සිදුවීමක් දිහා බලාගෙන ඉන්නවා ඒ සිදුවීමේ වෙච්ච දේවල් ටික ඔයා මොකද ගන්න නිරීක්ෂණය තමයි කරලා තියෙන්නේ නිරීක්ෂණය කරා බලා ඉඳලා කියනවා මේක මෙහෙම වුණා ඒතොර ඒක දත්තයක් ඒ රැස් කරන එක දත්තයක් නිරීක්ෂණාත්මක අපි බලාන ඉඳලා තව ඒවා අපි කරනවා පරීක්ෂණාත්මකව හිතන්නකෝ පරීක්ෂණාත්මකව අපි දත්ත රැස් කරගන්නවා ඔයාලගේ ප්‍රත්‍යස්ථතාව කියලා පාඩමක් තියෙනවා ඒ ප්‍රත්‍යස්ථතාවයෙන් කරන්නේ සාමාන්‍ය කම්බියක් අරගෙන කම්බිය මොකද කරන්නේ අදිනවා කම්බිය අදිනකොට මොකද වෙන්නේ ඒකේ තියෙන දිග ප්‍රමාණය වැඩි වෙනවා දිග ප්‍රමාණය මොකද වෙන්නේ ටිකෙන් ටික වැඩි වෙනවා දිග ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම අපි කියනවා ඒකේ දිග වැඩිවීම එයාගේ මුල් දිගට දරන අනුපාතයත් එක්ක අපි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. මුල් දිගත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. එතකොට අපි මොකද කරන්නේ? පරීක්ෂණාත්මකව. සමහර විට මේ කම්බිය මෙච්චරක් අදිනකොට කැඩලා යන්න පුළුවන්. හැබැයි වෙන කම්බියක් මීට වඩා අදින්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? ඒක පරීක්ෂණයක් කරන්නේ. එතකොට මේ කම්බියේ තියෙන යම් මාපාංකයත් එක්ක ඒක වෙනස් වෙනවා. හරිද? ඒවා පරීක්ෂණාත්මකව කරන දේවල්. තව තමා අපිට මෙහෙම පරීක්ෂණාත්මකව ගන්න පුළුවන්. මෙහෙම උදාහරණයක් ගමුකෝ අපි තව උදාහරණයක් මොකක්ද ගන්න මෙහෙම එකක් හිතමුකෝ ඔයාලගේ ගෙවල් වල සමහර ගෙවල් වල ඉන්න කිරිහරක් ඔය කිරිහරක්ගේ අපි මොකද කරන්නේ ගන්න කිරිවල ඝනත්වය මයින්නවා ඒ කියන්නේ කිරි ගන්න එන අර කිරි මණ්ඩලෙන් එනවනේ එක්කෙනෙක් මණ්ඩලෙන් එක්කෙනෙක් ඇවිල්ලා මොකද කරන්නේ ඔයගේ කිරි ගන්න කලින් මොකද කරන්නේ ඒ කිරි වලට පොඩි ඉන්ස්ට්‍රුමන්ට් එකක් දානවා පොඩි එකක් දාලා බලනවා මේකේ ඝනත්වය කොච්චරක් තියෙනවද කියන්නේ කිරි වලට අදාළ ඝනත්වයක් තියෙනවා ඒක වෙනස් වෙනවනේ ඔය නිකම් මී ගවය වෙනයි ඔය එල හරක් ඉන්නේ එල හරක්ගේ වෙනයිනේ එතකොට මොකද කරන්නේ ඒක දාලා බලනවා ඔය අහනවා මොක කාගේද මේ කිරි කියලා එතකොට කියනවා මී ගවයන්ගෙන් ගත්ත කිරි කියලා කිව්වම එයාලා දාලා බලනවා එයාලා දන්නවා මී ගවයන්ගෙන් ගත්ත කිරි වල මෙච්චරක් තියෙන්න ඕනේ ඝනත්වය දාලා බලනකොට මොකද කරන්නේ දැන් මේක පරීක්ෂණාත්මකවනේ බලන්නේ එයා කලින් මැනලා තියෙනවා මෙයාගේ කියන්නේ මී ගවයන්ගේ මේ වගේ තියෙන්න ඕනේ දැන් මෙහෙමයි එනාගිය හිතන්නකෝ 901යි කියලා 901ම තියෙන්න ඕනේ 900 900කට ආසන්නව තිබ්බනම් හරි ඒක චුට්ට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් එතකොට අපි දන්නවා ඒකේ තියෙන්න ඕන අගය අපි මැනලා බලන පරීක්ෂණාත්මක කොච්චරක් තියෙනවද කියලා හරි බැරි වෙලාවත් ඒ ගෙදර ඒ කිරිගත්ත පුද්ගලයා මොකද ගන්න මේකට ජලය මික්ස් කරලා තිබ්බොත් ජලය කලවම් කරලා තිබ්බොත් මොකද වෙන්නේ මේකේ ඝනත්වය වෙනස් වෙනවා ඝනත්වය වෙනස් වුණාම අරයා කියනවා එහෙනම් මේකේ ඝනත්වය වෙනස් වෙලා තියෙන්නේ මේකත් එක්ක එහෙනම් මොනවා හරි මික්ස් වෙලා තියෙනවා
ඒ වගේ දේවල් අපි පරීක්ෂණාත්මකව තමයි ගන්නෙ. හිතන්නකෝ කිරි මොනවාද භාජන කීපයක් තියෙනවා කියලා එකින් එක මැනගෙන යනවා. ඒව කරන්නේ කොහොමද? අපි පරීක්ෂණාත්මකව තමයි ඒ මිනුම් ලබා ගන්නෙ. හරි. ඒතර පරීක්ෂණාත්මක නිරීක්ෂණාත්මකව කිව්ව දේ තේරුණා. ඊට පස්සේ දාගන්න අනුමාත්‍රිකාව දත්ත දාගත්තා. ඊළඟ එක දාගන්න විස්තරාත්මක සංඛ්‍යානය. විස්තරාත්මක ලිව්වනේ දැන් මෙහෙම. ඊළඟ එක විස්තරාත්මක සංඛ්‍යානය. ඒක යටතේ මෙහෙම ලියාගන්න. මේක යටතේ මෙහෙම ලියාගන්න විස්තරාත්මක සංඛ්‍යානය. ලියාගන්න යම් ඒකක සමූහයකින් යම් ඒකක සමූහයකින් යම් ඒකක සමූහයකින් දත්ත ලබාගෙන එම ඒකක සමූහය පිළිබඳ නිගමන ලබා දේ නම් එය විස්තරාත්මක සංඛ්‍යානය ලෙස හඳුන්වයි. අපි ඒකට කියනවා විස්තරාත්මක සංඛ්‍යානය කියලා. විස්තරාත්මක සංඛ්‍යානය ලෙස හඳුන්වයි. ඊළඟ තර ලකුණ මෙහෙම ලියා ගන්න. නිශ්චිත අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටු කර ගැනීමට අවශ්‍ය දත්ත එකතු කර එම දත්ත විශ්ලේෂණය කර නිගමනවලට එළඹීම විස්තරාත්මක සංඛ්‍යානය තුල සිදුවේ. ඊළඟ තරු ලකුණ දත්ත විශ්ලේෂණය කිරීම සඳහා දත්ත විශ්ලේෂණය කිරීම සඳහා දත්ත සාරාංශ කිරීම ඉතා වැදගත් වේ. 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 මේ අපි දත්ත කියලා ලිව්ව එකේ අපි තර ලකුණු දෙකක් විතර ලිව්වනේ. පුළුවන් නම් තව පුංචි රූලක් වගේ දෙන පුංචි තර ලකුණක් දාලා මෙහෙම ලියා ගන්න. ඒක යටතේ මෙහෙම ලියා ගන්න. දැන් ඔයා ලිව්වර පළවෙනි එකේ දත්ත ලබා ගැනීමේදී සංඛ්‍යාත්මක හා සංඛ්‍යාත්මක නොවන එකක් තමයි සංඛ්‍යාත්මක දත්ත ගන්න පුළුවන්. සංඛ්‍යාත්මක දත්ත හා සංඛ්‍යාත්මක නොවන
සංඛ්‍යාත්මක නොවන සංඛ්‍යාත්මක නොවන ගත්තාම මේක ඇතුලේ වරහන් ඇතුලේ දාගන්න ගුණාත්මක ගුණාත්මක දත්ත තමා ගුණාත්මක හරිද දැන් සංඛ්‍යාත්මක නොවන දත්තයක් තමයි ගුණාත්මක විදියට ගන්න පුළුවන් වෙන්නේ ඒක තමයි ගුණාත්මක වරහන් ඇතුලේ දාගන්න ආකාරයට වර්ග කළ හැක ගුණාත්මක ආකාරයට වර්ග කළ හැක ගුණාත්මක ආකාරයට වර්ග කළ හැක ගුණාත්මක ආකාරයට වර්ග කළ හැක දැන් මේ සාමාන්‍ය සංඛ්‍යාත්මක දත්තයක් කියලා කියන්නේ පන්තියක ඉන්න පිරිමි ළමයින් ගණන. පිරිමි ළමයින් කීයද? හිතමුකෝ පිරිමි ළමුන් ඉන්නවා 19ක්. ගැහැණු ළමුන් ඉන්නවා 30ක්. මේ විදිහට මේවා සංඛ්‍යාත්මක දත්ත. හැබැයි ගුණාත්මක දත්ත කිව්වම ඊට වඩා වෙනස්. ඒ කියන්නේ සංඛ්‍යාවක් එකකින් කියවෙන්නේ නැහැ. සංඛ්‍යාවක් එකකින් කියවෙන්නේ නැහැ. ගුණාත්මක දත්තයක්. ඔයා රැස් කරනවා කියලා හිතන්න මොකක් හරි ඔයාගේ පළාත ඔයා රැස් කරගෙන යනවා පළාතක්. ඔයාගේ ඩේටා ෆෝම් එකේ ෆිල් කරගෙන යන්න තියෙන පළාත. ඒතකොට ඒක ගුණාත්මක විදිහට තමයි වැටෙන්නේ. සංඛ්‍යාත්මක නෙමෙයි ගුණාත්මක. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් තව නම කියලා ඔයා දත්තයක් රැස් කරනකොට ඒක සංඛ්‍යාත්මක අගයක් නෙමෙයි. නම කියන්නේ සංඛ්‍යාත්මක නෙමෙයි. අපි ගුණාත්මක දත්ත විදිහට අපි වර්ගීකරණය කරනවා. තවත් ඉතින් ගුණාත්මක කියවමකට තියෙනවා ගුණාත්මක. ඒකේ මොකක් හරි ගුණයක් ගැන ඒ කියන්නේ අදහස් කීපයක් මේකෙන් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අනුමාත්‍රකාව දාගන්න අසමෝහිත සංඛ්‍යා ව්‍යාප්ති වල යෙදීම අසමෝහිත මේක ලියන්නම් අසමෝහිත සංඛ්‍යා ව්‍යාප්ති වල යෙදීම් කියලා ගමුකෝ අසමෝහිත සංඛ්‍යා ව්‍යාප්ති වල යෙදීම ඒකේ යටතේ තර ලකුණක් දාලා ලියන්න දත්ත සාරාංශ කිරීම සඳහා අසමෝහිත සංඛ්‍යා ව්‍යාප්ති යොදාගත හැක. අසමෝහිත සංඛ්‍යා ව්‍යාප්ති යොදාගත හැක. ඒකටම මෙසේ ඕනෑම අගයක් යෙදෙන අවස්ථාවක් ඇතිනම් මෙම දත්ත වාර්තා කිරීමට අසමෝහිත සංඛ්‍යා ව්‍යාප්ති යොදා ගනි. උදාහරණ 1 තියාගන්න. පොල්වත්තක පොල් කැඩීම. පොල්වත්තක පොල් කැඩීම. පොල්වත්තක පොල් කැඩීම. දැන් පොල්වත්තක පොල් කඩනකොට ඔයා හිතනවා හැම ගහෙම එකම ගාන කැඩනවා කියලා. අසමෝහිතයි කියන එක වෙනස්. අසමෝහිත කියන එකේ තේරුම තමයි හැම වෙලේම සමාන නැති අගයන් තමයි අපිට ලැබෙන්නේ. ඕනම අගයක් ලැබෙන්න පුළුවන් ඒක යටතේ. ඒතර අපි මේවා පිළිවෙලට සකසන්න ඕනේ. පිළිවෙලට සකසන්න පුළුවන් අපි දන්නවා එක ක්‍රමයක් තමයි ආරෝහණ කියන්නේ අවරෝහණ කියන්නේ මේ සංඛ්‍යා ව්‍යාප්ති පිළිවෙල හදන්න පුළුවන් ක්‍රම දෙකක්. ඒතර ක්‍රම දෙකක් තමයි. එතකොට තව දන්නවා ඔයාලට එහෙමත් අරගෙන තව ප්‍රන්තිපාන්තර කියලා තියෙනවා. ඒවටත් දාලා
කියන්නේ මේ රේන්ජ් එකේ තියෙනවා නම් පොල් ගෙඩි ඒක මේ ගොඩට වැටෙනවා. 20ක් 30ක් අතර තියෙනවනේ ඒ ගොඩට. 31ත් 60ත් අතර තියෙනවනේ වෙන ගොඩකට. එහෙනම් අපිට වර්ගීකරණය ගන්න පුළුවන්. ලියා ගන්නකෝ ඒක යටතේ උදාහරණයක පොල්වත්තක පොල් කැඩීම කියලා. ඊට පස්සේ පල්ලෙන් දාගන්න පහත දැක්වෙන උදාහරණයට අනුව පහත දැක්වෙන උදාහරණයට අනුව පහත දැක්වෙන උදාහරණයට අනුව පොල්වත්තක දිනකදී පොල්වත්තක දිනකදී පොල්වත්තක දිනකදී කඩන ලද පොල් ගෙඩි ගණන දක්වා ඇත. දිනකදී කඩන ලද පොල් ගෙඩි ගණන දක්වා ඇත. දිනකදී කඩන පොල් ගෙඩි ගණන දක්වා ඇත. එහෙනම් පිළිවෙලට ලියාගෙන යන්න. අපි ගමු 10ක් කැඩුවා 8යි 11යි 13යි 10යි 8යි 8යි 15යි 13යි 11යි 10යි 11යි 8යි 13යි 12යි 8යි 12යි 13යි 11. තොර අපේ දත්ත කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි. තව එකක් අපිට කෙරවලින් දාන්න ඉඩ තියෙනවා නේ. පේනවනේ. අපි ගමු 15යි කියලා. දැන් මේකේ වැඩිම වාර ගණනක් එදිලා තියෙන එක අපි නෑ. ඒවා දැම්ම කතා නොකරමුකෝ. හරි. දැන් එතකොට අපිට මේක අසමෝහිත සංඛ්‍යා ව්‍යාප්තියක් නේ. දැන් මේක අසමෝහිත සංඛ්‍යා ව්‍යාප්තියක්. එතකොට අපි මේ කොහොමද සාරාංශ කරන්නේ? අපිට මේ මෙහෙම පුළුවන්. මේ මෙහෙම පොඩි වගුවක් ගහගන්න. පොඩි වගුවක් ආධාරයෙන් අපි මොකද කරන්නේ? මේකේ තියෙන අසමෝහිත සංඛ්‍යා ව්‍යාප්තිය අපි පිළිවෙලකට හදාගන්න. මේ පිළිවෙලකට හදාගන්න. පළවෙනි එක තමයි ගෙඩි ගණන. ගෙඩි ගණන. ගෙඩි ගණන. දෙවෙනි එක තමයි ප්‍රගණන ලකුණු. ප්‍රගණන ලකුණු. අවසාන එක ගන්න පුළුවන් සංඛ්‍යාතය. සංඛ්‍යාතය. ඔයාලා දැන් මේ උදාහරණය දාගන්න ඊට පස්සේ මේ වගුව පල්ලෙහින් දාගන්න. වගුව පල්ලෙහින් දාගන්න. සංඛ්‍යාතය. මේ සංඛ්‍යාතය F කියලාත් ගන්නවා. නැත්නම් අපිට මේක ගන්න පුළුවන් සංඛ්‍යාතය නැත්නම් මුළු ගෙඩි ගණන. නැත්නම් මෙතන ගෙඩි ගණනනේ. මුළු ගෙඩි ගණන. මෙතන තියෙන අඩුමගේ කීයද? 8. ඊට පස්සේ තියෙන්නේ කීයද? 9 නෑ නේද? 9 නෑ. 10 11 12 13 15 මෙහෙමනේ තියෙන්නේ. මේ ටික අපි මොකද කරන්නේ? මේ විදිහට වගුව ගහලා කම්ප්ලීට් කරගන්න. මුලින්ම 10 තියෙනවා නම් 10 එක කැපුවා. 10 කෙලින් මොකද කරන්නේ? එකක් දාගන්න. ඊට පස්සේ 8 8 කෙලින් ඉරක් ගහගන්න. ඊට පස්සේ 11 11 කෙලින් ඉරක් ගහගන්න. ඊට පස්සේ 13 13 කෙලින් ඉරක් ගහගන්න. ඊට පස්සේ 10 10 කෙලින් තව ඉරක් ගහගන්න. 10 කෙලින් තව ඉරක් ගහගන්න. 10 කෙලින් තව ඉරක් ගහගන්න. ඉර ඇදයිනේ.
දැන් හරිනේ. හරි. 10 කෙලින් තව ඉරක් ගහගත්තා. ඊට පස්සේ 8 දෙකක් තියෙනවා. 8 කෙලින් එන ඉරි කැලි දෙකක් ගහගන්න. 8 කෙලින් 15යි 13යි. 15ට 1යි 13ට 1යි. 11යි 10යි. 11ට 1යි 10ට 1යි. 11යි 8යි. 11ට 1යි 8ට 1යි. දැන් මේ තියෙන අර ප්‍රගණන ලකුණු තමයි අපි ලකුණු ගන්න. 4ක් ලකුණු කළා 5 ලකුණු ගන්න මේම හරහට. 13 1යි 12 1යි. 13 1යි 12 1යි. 8 1යි 12 1යි. 8 ලකුණු වෙන්නේ මෙහෙම 12 ලකුණු වෙන්නේ මෙහෙම. ඊට පස්සේ 13 1යි 11 1යි. 13 1යි 11 1යි. ඊට පස්සේ අය 15 1යි. 15 1. මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මෙතන ඉස්සරහින් ගෙඩි ගන්න දාගෙන යනවා. මුළු ගෙඩි කීයද මෙතන 5යි. ඒ කියන්නේ 8 ගොඩවල් 5ක් තියෙනවා. ඊට පස්සේ 10 ගොඩවල් 10න් කීයක් තියෙනවද? 10 ගොඩවල් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. නැත්නම් මෙහෙම ගමු. මුළු ගෙඩි ගන්න එනවනේ. 8 ගොඩවල් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඒතර අපිට ලියන්න පුළුවන් 8 වරක් 5 කීයද? 40යි. ගෙඩි 40ක් එනං එතන තිබිලා තියෙනවා. ඊට පස්සේ 10 ගොඩවල් 3ක් කියන්නේ මෙතන 30ක් තිබිලා තියෙනවා. ඊට පස්සේ 11 ගොඩවල් 4ක්. ඒ කියන්නේ 44ක් තිබිලා තියෙනවා. ඊට පස්සේ 12 ගොඩවල් 2යි කියන්නේ 24යි. 13 ගොඩවල් 3යි කියන්නේ 39යි. 15 ගොඩවල් 2යි කියන්නේ 30යි. ඊට පස්සේ අපිට මෙතනින් මුළු ගෙඩි ගන්න පල්ලෙහින් දාගන්න පුළුවන්. මුළු ගෙඩි කීයක් තිබ්බද කියලා. මෙතනින් එනවා 4යි 8යි 9යි 7 දානවා. එකක් යනවා 5යි 3යි කීයද 8යි 12යි 14යි 3යි 17යි 20යි 207ක් තිබිලා තියෙනවා මුළු ගෙඩි. එයා ගස් කීයකින් කඩනවද? ගස් 20කින්. මෙතන ගස් 20ක් තියෙනවානේ. ගස් 20කින් ගෙඩි 207ක් මෙයා කඩනවා. ඒතර ප්‍රගණන ලකුණු ආකාරයෙන් අපිට ගොඩවල් කීයක් තියෙනවද කියලා මෙතනින් ගන්න පුළුවන්. එහෙනම් එක ගොඩක තියෙන ගාන ඉස්සරහින් තියෙනවා. එක ගොඩක තියෙන ගානෙන් ගොඩවල් ගාන වැඩි වුණාම මෙතන ගෙඩි ගාන එනවා. හරිද? ඒතර මුළු ගෙඩි 8 ගානේ කඩපු ගෙඩි 40ක් තියෙනවා. ඒ කියන්නේ 8 ගානේ ගෙඩි වැටිච්ච ගස් කීයකින්ද? ගස් 5කින් ගෙඩි 40ක් කැඩලා තියෙනවා. මේ ටික පල්ලෙන් දාමු. ඒ කියන්නේ අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තිය අපි දැන් පිළිවෙලට හදලා තියෙනවා. බලන්න එකතුව ලස්සනට ගත්තා. ගස් ගාන පිළිවෙලට තියෙනවා. ඒ කියන්නේ 8න් කඩපු ගස් ගාන මෙතන තියෙනවා ගස් ගාන. බලමු 20ක් තියෙනවා. 5යි 3යි 8යි 8යි 4යි 12යි 12යි 2යි 14යි 14යි 5යි 3යි 8යි 8යි 4යි 12යි 12යි 2යි 14යි 14යි 3යි 17යි 2යි 19යි. මොකක් හරි එකක් මිස් වෙලා තියෙනවා. පොඩ්ඩක් බලමු. 8 ගොඩවල් කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. අපිට එන්න බෑ 15 ගොඩවල් කීයක් එන්න ඕනද? 15 ගොඩවල් 2යි. හරි. 13 ගොඩවල් 1යි 2යි 3යි 4යි. 13 ගොඩවල් 4ක් එන්න ඕන. 13 ගොඩවල් 4ක්. 10 ගොඩවල් 1යි 2යි 3යි 3යි. 10 ගොඩවල් 3යි. 8 ගොඩවල් 1යි 2යි 3යි 4යි 5යි. 10 ගොඩවල් 5යි. 11 ගොඩවල් 1යි 2යි 3යි 4යි. 12 ගොඩවල් 1යි 2යි. හරි. එහෙනම් මෙතන එකක් මිස් වෙලා තියෙනවා. ඒතර 13 ඒවා 4ක් එන්න ඕනේ. එහෙනම් මෙතන පොඩ්ඩක් වැරදි 13 ඒවා 4ක්. 13 ඒවා 4ක් ගත්තම අපිට එන්නේ 52යි. 52යි. එතන මෙතනින් එනවා බිඳුවයි. එහා පැත්තට එකක් යනවා 5යි 3යි 8යි 8 4යි 12යි 12යි 2යි 14යි 14යි 5යි 19යි 19යි 3යි 22යි 220යි. අපිට ඩේටා එකක් මිස් වෙලා තියෙනවා. ඒක හරියටම බලලා දාගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? මෙතන වැරදුවොත් මෙතන වරදිනවා. මෙතන වැරදුනොත් මෙතන වරදිනවා. හරියටම තමයි දාගන්න. ඔයාලා මේ ටික පිළිවෙලට ලියාගෙන මේ වගුව දාගන්නකො. අසමෝහිත සංඛ්‍යා ව්‍යාප්තියක් අපි පෙළ ගැස්සුවා.
ඊට පස්සේ අනුමාත්‍රකාව දාගන්න පන්ති ප්‍රාන්තර මේක ලියලා ඉවරයිනේ. ඊපස්සේ අනුමාත්‍රකාව ප්‍රන්ති පාන්තර මේක තමයි ගන්නවා. පන්ති ප්‍රාන්තර පන්ති පාන්තර ඒක යටතේ මෙහෙම ලියාගන්න. පන්ති පාන්තර යටතේ මෙහෙම ලියාගන්න. දත්ත සමූහයක දත්ත සමූහයක දත්ත සමූහයක දත්ත සාරාංශ කිරීමේදී දත්ත සමූහයක දත්ත සාරාංශ කිරීමේදී දත්ත සමූහයක දත්ත සාරාංශ කිරීමේදී දත්ත සාරාංශ කිරීම පහසු කිරීම සඳහා දත්ත සාරාංශ කිරීම පහසු කිරීම සඳහා දත්ත සාරාංශ කිරීම පහසු කිරීම සඳහා පහසු කිරීම සඳහා දත්ත පන්තිවලට වෙන් කිරීම සිදු කරනු ලබයි. දත්ත පන්තිවලට වෙන් කිරීම සිදු කරනු ලබයි. ඔයාලට ඉස්කෝලේ යනකොට පන්ති තියෙන්නේ එක වසර දෙක වසර පන්ති වලට වෙන් කරලා තියෙන්නේ. ඇයි පන්ති වලට වෙන් කරලා තියෙන්නේ? ඉගෙන ගැනීමේ කටයුතු පහසු කිරීම සඳහා. දැන් මෙතන සාරාංශ කිරීම පහසු කරන්න නම් මොකද ගන්න ඕනේ? පන්ති වලට වෙන් කරන්න ඕනේ. අතන පන්ති වලට වෙන් කරේ එයාලට තේරෙන්නේ එක වසරට අදාළ කොටස තේරෙන්නේ එක වසරේ බුද්ධි මට්ටම තියෙන ළමයිටනේ. ඒතර පහ වසර තියෙන ළමයි සහ එක වසර ළමයි එකට දාලා ඉගෙනීම් කටයුතු කරන්න අමාරුයි. වෙන දේශන වගේ පවත්වන්න පුළුවන්. හැබැයි දෙපිරිසටම තේරෙන්න තමයි ඒතර කියලා දෙන්න වෙන්නේ. ඒ කියන්නේ දෙපිරිසටම තේරෙන්න කියන්නේ පල්ලෙහැම දැනුම තියෙන ළමයාට තමයි අපි උගන්වන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? පහවසර ළමයාට තේරෙනවා. නැත්නම් පහවසර ළමයාට කියලා දෙන ඒවා එකවසර ළමයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි ඒකට ලියාගන්න ඒකටම මේවා පන්ති වලට වෙන් කරනු ලබයි. ඊට පස්සේ මේවා පන්ති පාන්තර ලෙස හඳුන්වනු ලබයි. මේවා පන්ති පාන්තර ලෙස හඳුන්වනු ලබයි. මේවා පන්ති පාන්තර ලෙස හඳුන්වනු ලබයි. පන්ති පාන්තර ලෙස හඳුන්වනු ලබයි. උදාහරණයක් අපි ලියාගමු. උදාහරණයක් පන්ති පාන්තර වලට දැන් වෙන් කරන්න. උදාහරණය ගමු මෙහෙම 6 9 13 6 12 13 17 21 20 1 2 3 4 5 6 7 8 9 31 15 6 12 13 17 9 30 24 26 21 12 17 18 21 32 34 20 10 11 14
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි 11යි 12යි 13යි 14යි 15යි 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 අපි තව 10ක් ගමුකෝ 16 11 7 8 23 29 26 25 දෙක තුන හතර පහ හය හත අට 22 33 මෙහෙම ගමු. දැන් මේක පන්ති පාන්තර වලට වෙන් කරන්න ඕනේ. හරි. ඔයාලා උදාහරණයක කියලා දාලා මේක ඉස්සෙල්ලා ලියා ගන්නකො. 6 9 13 6 12 13 17 21 එහෙම දාගන්නකො. මේ තියෙන්නේ පන්ති පාන්තර. පන්ති ප්‍රාන්තර ප්‍රගණන ලකුණ පන්ති පාන්තර ප්‍රගණන ලකුණ සංඛ්‍යාතය මම මේක පොඩ්ඩක් ප්‍රතිශතය ගන්න විදිහ කියලා දෙන්න. මොකද අපිට ඕනේ මෙතන මේ ප්‍රතිශතය කියන එක ඕනේ. මේ ප්‍රතිශතය කියන එක ඉස්සරහට ඕනේ වෙනවා. මම පොඩ්ඩක් මෙතන ප්‍රතිශතය කොහොමද ගන්න කියලා දීලා ඉන්නවා. ප්‍රතිශතය. ප්‍රතිශතය. හරි. අපි ගමු මේකේ අවමාගේ කීයද? සමූහිත සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියේ අවමාගේ කීයද? අවමාගේ කියන්නේ අඩුමාගේ කීයද? 6. 6නේ. මොනවා 6 විතරක් ලිව්වත් එකයි 0.6 ලිව්වත් එක 6. උපරිමගේ කීයද? 34 නේද? 34 මට පේන්නේ නම් 34. උපරිමගේ 34. හරි. ඒතර අවමගේ හොයාගන්න දන උපරිම. දැන් පන්ති පාන්දර අපි වෙන් කරමු පහේ ගොඩවල් වලට. මෙහෙම ගමුකෝ. 6 ඉඳන් 10 දක්වා. 11 ඉඳන් 15 දක්වා. 16 ඉඳන් 20 දක්වා. 21 ඉඳන් 25 දක්වා. 26 ඉඳන් 30 දක්වා. 31 ඉඳන් 35 දක්වා. මේ මෙහෙම ගමු. ඕන ඈත් කරලා ටිකක් ලියමු. 21 ඉඳන් 25 දක්වා. 26 ඉඳන් 30 දක්වා. 26 ඉඳන් 30 දක්වා. 31 ඉඳන් 35 දක්වා. අපි දැන් වගුව මෙතනින් ක්ලෝස් කරගන්න. අපි පල්ලයට ඇති ඉඩ ප්‍රමාණය. මේ වගේ වගුවක් අපි ගහගත්තා. දැන් ප්‍රගණන ලකුණු අපි වෙන්නගෙන යනවා. 6 අයිති තියෙන්නේ කොතනද? මේ රේන්ජ් එකට. එහෙනම් එතනින් එකක් දාගන්න. 9 අයිති වෙන්නේ 9 තියෙන්නේ ඒ හරියම 13. 13 තියෙන්නේ 11ත් 15ත් අතර. 6 12
13 17 එන්නේ ඊළඟට 17 21 එන්නේ මේකට 20යි 31යි 20 එන්නේ මේකට 31 එන්නේ මේකට 15යි 6යි 15 එන්නේ මේකට 6 එන්නේ මේකට 12 13 17 12 13 17 9යි 30යි 9 එන්නේ මේකට 30 එන්නේ මේකට 24 26 21 24 26 21 12යි 17යි 12යි 17යි 18යි 21යි 18 එන්නේ මේකට 18 එන්නේ මේකට 21 එන්නේ මේකට. දැන් මේකේ හතරක් ගහලා පස්වෙනි එකෙන් කපලා දාන්න ඕනේ. ඊට පස්සේ 32යි 34යි. එතකොට 32යි 34යි එන්නේ මේකට. 20යි 10යි 20යි 10යි එන්නේ මේකට. 10 මේකට. ඊට පස්සේ 11යි 14යි. මේ දෙකම නම් එකේ තියෙන 11යි 14යි. 16යි 11යි. 16යි 11යි. ඊට පස්සේ 7යි 8යි. 7යි 8යි තියෙන්නේ මේකේ. 23යි 29යි. 23 නම් එන්නේ මේකට. 29 එන්නේ මේකට. 26යි 25. 25 මේකට 26 මේකට 22යි 33යි. 22 එන්නේ මේකට 33 එන්නේ මේකට. ඒක සංඛ්‍යාතය කියන්නේ මෙතන තියෙන ගණන. 5යි 3යි 8යි. මෙතන 5යි 5යි 10යි. මෙතන එනවා 5යි 2යි 7යි. මෙතන එනවා 7යි. මෙතන 4යි. මෙතන 4යි. ඒතර බලමු අපි 18යි 7යි 25යි 25යි 2යි 32යි 32යි 4යි 36යි 40යි 40ක් එනවා. දැන් ප්‍රතිශතය පෙන්වන්න ඕනේ. මෙතන කීයක් ආවද? 40ක් ආවා සංඛ්‍යාතේ. මේ සංඛ්‍යාතය අපි f කියලා ගන්නවා. f. ඒතර මේ f අපිට ලියන්න පුළුවන් මේ පල්ලෙහින් මේකේ මේ පහලින් ලියන්න පුළුවන් අපිට f වල එකතුව අපි කියනවා f වල එකතුව කියන්නේ සිග්මා කියලා කියන එකතුව. කාගේද? f වල සංඛ්‍යාතිකද සිග්මා කියන්නේ මොකද්ද? එකතුව කියන්නේ. එකතුව. දැන් අපි සිග්මාගෙන් පෙන්වන්නේ මොකද්ද? මෙතන එකතුවක් තමයි පෙන්වන්නේ. මේ සංඛ්‍යාත තීරුවේ එකතුව පෙන්වන්නේ අපි සිග්මා වලින්. ඒතකොට සිග්මා වලින් පෙන්වනකොට අපි මොකද ගන්නෙ? මෙතන එනවා අපි එකතු කරන් ආවොත් 40 එනවා සිග්මා වල එකතුව. දැන් ප්‍රතිශතය පෙන්වන්න ඕනේ. මේ 40න් කොච්චරක්ද මෙතන තියෙන 8ක්. 40න් කොච්චරක් තියෙනවද? 8ක් තියෙනවා. ප්‍රතිශතය පෙන්වන්න ඕනේ නිසා අපි 100%න් වැඩි කරනවා. එතකොට අපිට මෙතන එනවා බිඳුවට බිඳුවක් කැපෙනවා. මෙතන 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි 20 ඒ කියන්නේ 2 10න් වැඩි වුණාම 120යි කියලා එනවා. 120යි. ඊළඟ 40න් කොච්චරද තියෙන්නේ? 40න් 10ක් තියෙන්නේ. ඒතර මෙතන එනවා 100%න් වැඩි වෙන්න ඕනේ. බිඳුවට බිඳුවක් කැපෙනවා. 10ට දෙකේව කීයක් තියෙනවද? 5ක් තියෙනවා. 4ට දෙකේව 4ට දෙකේව 2යි. ඒතර 2ට දෙකේව 1යි 10ට දෙකේව 5යි. ඒතර මෙතනින් එනවා 5 5 25යි. 125යි. ඊට 7 බෙදීම 40 වැඩි කිරීම 100%. බිඳුවට බිඳුවක් කැපෙනවා. උඩ එනවා 70. 10 7න් වැඩි වුණාම 70යි. 70 වැඩි වෙනවා. 70 බෙදෙනවා 4න් නේ. 70 බෙදෙනවා 4න්. එතකොට දශම ගානක් එනවා. 17.5යි. මෙතන උත්තරේ එනවා 17.5යි කියලා. 100ට. මෙතනත් ඒකම තියෙන්නේ 7 බෙදෙනවා 40න් වැඩි කරනවා 100%. එතකොට මෙතනත් එන්න ඕනේ 17.5යි. ඊට පස්සේ තියෙන්නේ 7 2යි 4 2යි. ඊට මදිනේ ටික. 4 1ක්. එතකොට මං මේ මෙතන දෙන්න ඕන එක පොඩ්ඩක් වගුව ටිකක් පල්ලෙහාට ගන්නම්. මෙතන ඉඩ මදි නැත්තන්නේ. හරි. එතකොට මෙතන එන්නේ 4
බෙදීම 40 වැඩි කිරීම 100%. එතකොට බිඳුවට බිඳුව කැපුණා 4ට 4 කැපුණා. මෙතනින් එනවා 110. ඊළඟ එකක් තියෙන්නේ කීයද? 4යි 40 වැඩි කිරීම 110යි. 100%. එතකොට මෙතනින් එන්නේ කීයද? 1යි මෙතන 10යි 110යි. මේ විදිහට පොගෝ පුරව ගන්න ඕනේ. මේ කෙලින් තමයි මේක එන්න ඕන. මේ කෙලින් මේක එන්න ඕනේ. මේ කෙලින් මේක, මේ කෙලින් මේක, මේ කෙලින් මේක, මේ කෙලින් මේක. මේ ටික දාගන්න ඕන. හරිද? පොඩ්ඩක් අර භාග දාගෙන යනකොට මෙතන ඉඩ මදි වුණා. ඒ නිසා මේ එකක් වගුවෙන් පල්ලෙහාට ආවා. හරිද? ඒක ටිකක් උඩට කරලා වල ලියා ගන්න ඕනේ. හරිද? ඔයාලා පන්ති පාන්තර ටික දා ගන්න ඕනේ. ප්‍රගණන ලකුණු සංඛ්‍යාතය. මේ ප්‍රතිශතයක මං අමතර දෙයක් තමයි මේ කියලා දුන්නේ. ඔයාට මේක අසමෝහිත සංඛ්‍යා ව්‍යාප්තියක් තිබ්බොත් ඒක අපිට ලියා ගන්න පුළුවන් වෙන පන්ති පාන්තර. දැන් මෙතන ගන්නකො පන්ති පාන්තර මේක 10න් ඉවර වෙලා අය මේක 10න් පටන් ගත්තේ නැහැ. මේක 10න් නම් ඊළඟෙන් තමයි පටන් ගත්තේ. පැහැදිලිද? මේක 15න් ඉවරන 16න්. දැන් බැරි වෙලාවත් මෙතනටත් 15 වුණොත් මෙතනටත් අපි 15 මාක් කරන්න ඕනේ, මේකටත් 15 මාක් ගන්නවා. ඒ නිසා තමයි අපි මොකද කරලා තියෙන්නේ? ඒ නිසා තමයි අපි මේක කරලා තියෙන්නේ. මෙතන 15 තියෙනවා නම් මේක පටන් ගන්න 16. ඒතර 15 ඉලක්කම් තියෙන එක තැනක විතරයි. හරි. ඕකත් ලියා ගන්න. එන ඊළඟ දාගන්න. මේක ලියලා ඉවර වෙලා අනුමාන දැන් පන්ති පාන්දරේ පන්ති සීමා. පන්ති සීමා. අනුමාත්‍රකාව පන්ති සීමා. ඒක යටතේ ලියා ගන්න මෙහෙම. සංඛ්‍යා ව්‍යාප්තියක පන්ති ප්‍රාන්තර දැක්වීමේදී එන මේ පන්ති පාන්තර දැක්වීමේදී එහි දෙපස අගයන් එම පන්තියට අදාළ පන්ති සීමාවේ ඉහත උදාහරණයට අනුව එහි පන්ති පාන්තරවල පන්ති සීමා වෙන වෙනම ලියා දක්වන්න. පන්ති සීමා වෙන වෙනම ලියා දක්වන්න. දැන් මේ කලින් ගත්ත උදාහරණෙම අපි ගමු. එතකොට ඒ උදාහරණයට අනුව අපිට කියන්න පුළුවන් ගමු අපි පළමු පන්ති පාන්තරය
පළමු පන්ති පාන්තරය ගත්තාම මේකේ තියෙන්නේ කීයද? 6 10. 6යි 10. එතන 6යි 10 කියන එකේ 6යි 10 කියන එකේ 6 කියන්නේ 6 කියන්නේ පහළ සීමාව. පහළ සීමාව. එතකොට 10 කියලා කියන්නේ ඉහළ සීමාව. ඉහළ සීමාව. පහළ සීමාවයි ඉහළ සීමාවයි. දැන් එතකොට පළමු පන්ති පාන්තරය ගත්තම තමයි ඔහොම උනේ. අපි දෙවනි පන්ති පාන්තරයට යමු. දෙවනි පන්ති පාන්තරය කියන්නේ මොකද්ද? 6 10නේ. එහෙනම් මේකේ දෙවන පන්ති පාන්තරයේ තියෙන්නේ 11 15. දෙවන පන්ති ප්‍රාන්තරය 11 15. තර මේක 11 කියන්නේ මොකද්ද? 11 කියන්නේ පහළ සීමාව. 15 කියලා කියන්නේ ඉහළ සීමාව. ඉහළ කීවම මෘතජල ඉහළ සීමාව. අපි තුන්වන පන්ති පාන්තරය ගමු. ඒකේ තියෙන 16 ඉඳන් 20 දක්වා. එතකොට මේකේ 16 කියලා කියන්නේ පහළ සීමාව. ඒ පන්ති පාන්තරයට අදාළ පහළ සීමාව. මේ පන්ති පාන්තරේ පහළ සීමාව. මේ පන්ති පාන්තරේ පහළ සීමාව. මේ පන්ති පාන්තරේ ඉහළ සීමාව. එතකොට මේකේ 20 කියලා කියන්නේ 20 කියලා කියන්නේ ඉහළ සීමාව. ඉහළ සීමාව. ඒ විදිහට ඔයාලා හතරවෙනි එකටත් ලියන්න ඕනේ. පස්වෙනි එකටත් ලියන්න ඕනේ. හයවෙනි එකටත් ලියන්න ඕනේ. ඒ ටික පල්ලෙහාට ෆිල් කරගන්නකො. 4 5 6. ඊළඟ ටික දාගන්න. ඒතර මම හතරවෙනි පන්ති පාන්තරේ ලියනවා. හතරවෙනි පන්ති පාන්තරය කියන්නේ 21ත් 25ත් අතර. හතරවෙනි එක 21ත් 25ත් අතර. ඊට පස්සේ අපි ගමු පස්වෙනි එක. පස්වන පන්ති ප්‍රාන්තරය. පස්වෙනි එක කියන්නේ 26ත් 30ත් අතර. ඊට පස්සේ අපි හයවෙනි පන්ති පාන්තරය කියනවා. හයවන
පන්ති ප්‍රාන්තරය 31ත් 35ත් අතර. 31ත් 35ත් අතර. ඒතර අපි මේකේ 21 කියන්නේ පහළ සීමාව, 25 කියන්නේ ඉහළ සීමාව. මේකේ 26 කියලා කියන්නේ පහළ සීමාව, 26 මේකේ 30 කියලා කියන්නේ ඉහළ සීමාව. මේකේ 31 කියලා කියන්නේ පහළ සීමාව, 35 කියලා කියන්නේ ඉහළ සීමාව. ඉහළ සීමාව. ඉහළ සීමාව. ඔය විදිහට ඉහළ සහ පහළ සීමා ටික ඔයාලට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟ අනුමාත්‍රිකාව දාගන්න පන්ති මායිම්. පන්ති මායිම්. පන්ති මායිම්. පන්ති මායිම්. මායිම්. පන්ති මායිම්. අනුමාත්‍රිකාව පන්ති මායිම්. පන්ති මායිම්. ඒක යටතේ මෙහෙම ලියා ගන්න. පන්ති පාන්තර සහිත සංඛ්‍යා ව්‍යාප්තියක 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 පළමු පන්තිය හා දෙවන පන්තියේ පළමු පන්තිය හා දෙවන පන්තියේ පළමු පන්තිය හා දෙවන පන්තියේ ඉහළ සීමාව හා දෙවන පන්තියේ පහළ සීමාව දෙවන පන්තියේ පහළ සීමාව දෙවන පන්තියේ පහළ සීමාව දෙවන පන්තියේ පහළ සීමාව එම පන්තියේ පන්තිමායිම් වේ. නැත්නම් එම පන්තිවල පන්තිමායිම් වේ. එම පන්තිවල පන්තිමායිම් වේ. එම පන්තිවල පන්තිමායිම් වේ. ඊළඟ තර ලකුණ මෙසේ වෙන්වන පන්තිමායිම් මෙසේ වෙන්වන පන්තිමායිම් මෙසේ වෙන්වන පන්තිමායිම් මෙසේ වෙන්වන පන්තිමායිම් පළමු පන්ති පාන්තරයේ පළමු පන්ති පාන්තරයේ
ඉහළ මායිම ලෙසත් ඉහළ මායිම ලෙසත් දෙවන පන්ති පාන්තරයේ පහළ මායිම ලෙසත් දෙවන පන්ති පාන්තරයේ පහළ මායිම ලෙසත් හඳුන්වනු ලබයි. දෙවන පන්ති පාන්තරයේ පහළ මායිම ලෙසත් හඳුන්වනු ලබයි. අපි පොඩි උදාහරණයක් ගමු. මේ පන්ති පාන්තරයේම ගමුකෝ. ඔය පන්ති පාන්තරයේම ගමු. මේ කලින් ගත්ත පන්ති පාන්තරේම අරන් මොම් පන්ති පාන්තර තියෙනවා මුලින්ම පන්ති පාන්තර ඊට පස්සේ පන්ති මායිම් පන්ති මායිම් පන්ති පාන්තර පන්ති මායිම් පහළ පන්ති මායිම පන්ති මායිම ඉහළ පන්ති මායිම පන්ති පාන්තර අපිට එනවා 6 10 6 10 ඊට පස්සේ 11 15 16 20 21 25 26 30 31 35 මේ විදියට පන්ති ටික එනවා. පන්ති පාන්තර ටික ඔය විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ පන්ති මායිම් හොයාගන්න යන්නේ දැන්. පන්ති මායිම් හොයාගන්න යනකොට මෙතන මේන් අපිට පේනවා මේ 10 රතු පෑනේ මාක් කරන්න. මේ 10ත් 11ත් අතර තමා පළමු පන්තියේ ඉහළ මායිමයි දෙවන පන්තියේ මේ නෑ පළමු පන්තියේ ඉහළ සීමාවයි දෙවන පන්තියේ පහළ සීමාවයි අතර තමා මේ සම්බන්ධය ඇති වෙන්නේ. මායිම් කේස් එක ඇති වෙන්නේ මේ දෙක අතර. මේ මායිම් ප්‍රශ්න ඇති වෙන්නේ මේ දෙන්න අතර. එතකොට මොකද ගන්න? මේ මායිම් දෙක අරගන්නවා. අපි 10 ගත්තා 11 ගත්තා. ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. 10 11යි කීයද? 21යි. 21 දෙකෙන් බෙදුනම අපිට එනවා 10.5යි කියලා. අපි එහෙනම් මෙතනින් ලියා ගන්නවා ඉරි කෑල්ල ගහලා 10.5යි. මේ මායිමෙන් තමයි මෙයා පටන් ගන්නෙත්. එයා පටන් ගන්නෙත් කීයද? 10.5යි. හරි. දැන් මේක මුලින්ම අපි ලියන්නේ. මේක දැම්ම අපි ලියනවද නැහැ? ඒක අපි දැම්ම ලියන්නේ. අපි ලියන්නේ මෙතන තියෙන ඉහළ මායිමයි දෙවන පන්ති පාන්තරයේ පහළ මායිමයි. මායිම් දෙක ලියාගත්තා. ඊළඟ එනවා ඊළඟ තියෙන 15යි 16යි. 15 16 දෙකට බෙදනවා. මෙතනින් එනවා 31යි. 31 දෙකෙන් බෙදුවම අපිට එනවා කීයයි කියලාද? 15.5යි කියලා. එහෙනම් මෙතෙන් ලියනවා 15.5. එහෙනම් මේක පටන් ගන්නෙත් කීයද? 15.5. හරි. එතකොට ඊළඟ එනවා අපිට 20යි 21යි. 20යි 21යි. එතකොට අපිට කීයක් එනවද දෙකෙන් බෙදුනම 41 බෙදනවා දෙකෙන්. එතකොට අපිට එනවා 21.5යි කියලා. එතකොට මෙතන දෙන්නේ 21.5යි. මෙතනලත් 21.5යි. එතකොට මෙතන එනවා 25යි 26යි එකතු කරනවා. 25 ධන 26 බෙදනවා දෙකෙන්. එතකොට අපිට එනවා 51 බෙදීම 2යි. එතකොට 25.5යි කියලා එනවා. එහෙනම් මෙතන පටන් ගන්නෙ 25.5න් මෙතන පටන් ගන්නෙ 25.5යි. එහෙනම් පොඩි රටාවක් තියෙනවා දෙකේම. මෙතන දෙන්නේ එහෙනම් කීයද? 21යි 10 තිබ්බ 10.5. මෙතන එනකොට මෙතන 41 එන්නේ 41 බෙදුනම දෙකෙන් 20.5යි නේ. 20.5යි. මෙතන වැරදිලා 20.5 තමයි. දැන් ඔයාලට පොඩි රටාවක් පේනවා 5 5 එකතු වෙයි. 25.5ට 5ක් එකතු වුණාම 30.5යි. මෙතනත් පොඩි රටාවක් තියෙනවා 15.5ට 5ක් එකතු වුණාම 21. එහෙනම් මෙතන 20 වෙන්න ඕනේ. 20 මේ දෙක සමාන වෙන්න. 5ක් එකතු වුණාම 25යි. මේකට 5ක් එකතු වුණාම 30.5යි. එහෙනම් මේකට 5ක් එකතු වුණාම 35.5යි. එහෙනම් මේකෙන් 5ක් අඩු වුණාම දැන් මේක අඩු වීගෙන යන්නේ උඩට. මේ පැත්ත එකතු වීගෙන ආවේ 5 5 5 5 එකතු වීගෙන ආවේ පුතේ.
මේ පැත්තෙත් මොකද වෙන්නේ? පහ 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 එකතු වීගෙන ආවේ. මේකමනේ මෙතෙන් දෙන්නේ. මේකම මෙතෙන් දෙන්නේ. මේකම මෙතෙන් දෙන්නේ. මේකම මෙතෙන් දෙන්නේ. මේකම මෙතෙන් දෙන්නේ. එහෙනම් කලින් තියෙන්න ඇත්තේ කීයද? පහක් අඩුවෙන්. එහෙනම් මෙතන තියෙන්න ඇත්තේ හැම එකේම තිබ්බ ගානට වඩා කීයක් අඩුයිද? 11 තිබ්බොත් 0.5ක් අඩුයි. 16 තිබ්බොත් 15.5කින් 0.5ක් අඩුයි. හැබැයි මේ පැත්ත තීරුව ගත්තොත් 20 තිබ්බොත් 0.5ක් වැඩි. 25 තිබ්බොත් 0.5ක් වැඩි. 30 තිබ්බොත් 0.5ක් වැඩි. 35 තිබ්බොත් 0.5ක් වැඩි. එහෙනම් මේ පැත්තෙන් 0.5ක් අඩු වෙනවා. මේ පැත්තෙන් 0.5ක් මේ පැත්තෙන් 0.5ක් වැඩි වෙලා. මේ පැත්තෙන් 0.5ක් අඩු වෙලා. එහෙනම් මෙතන ඉන්නේ 6න් 0.5ක් ගියාම 5යි දශම 5යි දශම 5යි. 5යි දශම 5යි. මෙතන අගය 5යි දශම 5. මොකද දශම 5ක් අඩු වෙන්න එපා. 5යි දශම 5යි. හරි. ඒක අපි ෆිල් කරගත්තා. හරි. ඊට පස්සේ දැන් මේකේ ඉහළ මායිම් පහළ මායිම් ටික දාගෙන යන්න තියෙනවා. PA ටිකක් ටක් ගාලා දාගෙන යන්න. මෙතන පහළ පන්ති මායිම කියන්නේ 5.5 මේකේ පහළ මායිම කියන්නේ 10.5 මේකේ 15.5 මේකේ 20.5 මේකේ 25.5 මේකේ 30.5 හරි ඉහළ පන්ති මායිමට එනවා මායිම් කියන්නේ නිකන් වැටක් වගේ මේකේ නම් 10.5 මේක එතකොට 15.5 මේක 20.5 25.5 30.5 35.5 මේ වගුවත් ෆිල් කරගන්න පන්තිමායිම් වල මේ පහලින් පන්තිමායිම හොයන්නේ කොහොමද කියලත් දාගන්න පහලින් පන්තිමායිම් හෙව්වේ කොහොමද කියලත් අපි පොඩ්ඩක් දාගන්න මේ ටිකත් පහලින් දාගන්න පන්තිමායිම් ටික හෙව්වේ කොහොමද ඊට පස්සේ අනුමාත්‍රකාව දාගන්න පන්ති ලකුණ මේක ලියලා ඊට පස්සේ පන්ති ලකුණ කියලා දාගන්න මේ පන්ති මායිම් හොයන විදිහ දැන් පන්ති ලකුණ ඒක යටතේ මෙහෙම ලියා ගන්න පන්ති ලකුණ යටතේ තර ලකුණක් දාලා ලියා ගන්න කිසියම් පන්ති පාන්තරයක හෝ කිසියම් පන්තියක කිසියම් පන්ති පාන්තරයක හෝ කිසියම් පන්තියක කිසියම් පන්ති පාන්තරයක හෝ කිසියම් පන්තියක මැද අගය එම පන්තියේ පන්ති ලකුණයි මැද අගය එම පන්තියේ පන්ති ලකුණයි මැද අගය එම පන්තියේ පන්ති ලකුණයි ඊළඟ තර ලකුණ කිසියම් පන්තියක කිසියම් පන්තියක කිසියම් පන්තියක පන්ති සීමා දෙක හෝ පන්ති සීමා දෙක හෝ කිසියම් පන්තියක පන්ති සීමා දෙක හෝ පන්ති මායිම් දෙක
එකට එකතු කොට පන්ති මායිම් දෙක එකට එකතු කොට දෙකට බෙදීමෙන් එම පන්තියට අදාළ පන්ති ලකුණ ලබා ගත හැක. එම පන්තියට අදාළ පන්ති ලකුණ ලබා ගත හැක. අපි කලින් උදාහරණේ මරන් ඒකේ පන්ති ලකුණ හොයමු. මම පන්ති පාන්තර ටික මෙහෙම දාගන්නවා. පන්ති ලකුණ තමයි දැන් අපි හොයන්නේ යන්නේ. පන්ති පාන්තර මේ තියෙන පන්ති පාන්තර පන්ති මායිම් පන්ති ලකුණ පන්ති පාන්තර අපේ තියෙන්නේ කොහොමද 6 10 11 15 16 20 21 25 26 31 35 මේ විදිහටනේ තියෙන්නේ. පන්ති මායිම් ටිකත් අපිට දාගෙන යන්න පුළුවන් කීයද මේ විදිහටම දාගන්නවා 5.5යි. ඒවා අපි හොයන්න දන්නවා 10.5යි. මෙතන 10.5යි 15.5යි 15.5යි 20.5යි 20.5යි 25.5යි 25.5යි 30.5යි 30.5යි හරි. දැන් අපි පන්ති ලකුණ හොයාගන්නකොට මොකද කරන්න ඕනේ මේකේ? මේ මෙතන තියෙන පන්තියේ නම් පන්ති පාන්තර දෙකේ මොනවාද ඉහළ සීමාවයි පහළ සීමාවයි ගන්න පුළුවන්. ඒ මොකද කරන්නේ? අපි 6යි 10යි එකතු කරලා දෙකෙන් බෙදනවා. 6යි 10යි එකතු කරලා දෙකෙන් බෙදුවම වෙනවා 16 බෙදීම 2 කියන්නේ කීයද? 8යි. 8 අපිට ගන්න පුළුවන්. හරිද? එහෙමත් නැත්තම් එතන මේකේ පන්ති ලකුණ කීයද අපිට මේක හොයන්න පුළුවන්? මෙතන තියෙන 6යි 10යි එකතු කරලා දෙකෙන් බෙදුවාම අපිට එනවා කීයද? පන්ති ලකුණ අපිට 8 එනවා. පන්ති ලකුණ 8 ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මෙතන තියෙන 5.5යි ඒ කියන්නේ පන්ති මායිම් ටික ධන 10.5 එකතු කරලා දෙකෙන් බෙදනවා. ඒත් එන්නේ කීයද? 16 බෙදීම 2මයි උත්තරේ 8යි. ඒකෙන් හැදුවත් එකයි මේකෙන් හැදුවත් එකයි. මේ දෙක හරි එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට ඊළඟ පන්ති පාන්තරය අපිට හොයාගන්න පුළුවන් කීයද අපේ තියෙන්නේ? 11 ධන 15 11යි 15යි කීයද? 15යි 10යි 25යි මෙතනින් එනවා 26 බෙදීම 2යි. ඒ කියන්නේ කීයද? 13යි. එහෙනම් මෙතන කීයද එන්නේ? 13. ඔයා මේකෙන් හැදුවත් අවුලක් නැහැ. මේකෙන් හැදුවා කියලා හිතන්නකෝ. මේකෙන් හැදුවොත් ඔයාට එන්නේ කීයද? 10.5යි 15.5යි. ඒක එකතු කරලා දෙකෙන් බෙදනවා. ඒතර ඒත් ඔයාට එන්නේ කීයද? 26 බෙදීම 2ම තමයි. ඒතර අපිට එනවා කීයද? 13යි කියලා. 13යි කියලා එනවා. ඊළඟ එක අපිට ගන්න පුළුවන් 16යි 20යි එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට අපිට එනවා 36 බෙදීම 2යි. එතකොට කීය දෙන්නේ අපිට 18යි කියලා එනවා. එතකොට මෙතනට කීයනවද? 18. මෙතනට 18යි. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් 25යි 21යි එකතු කරාම කීයද? 46යි. එතකොට මෙතනින් ගන්න පුළුවන් 23යි කියලා. දෙකෙන් බෙදුවම. එතකොට 26යි. එතකොට එනවා 56ක්. 56 කියන්නේ කීයද? දෙකෙන් බෙදුවම 28යි. 28යි. 30යි 35යි එකතු කරාම 66යි. 66යි කියන්නේ මෙතන එනවා දෙකෙන් බෙදුවම 33යි කියලා. අපිට මේ ඕන එකකින් හදාගන්න පුළුවන්. මේ දෙක උනත් ප්‍රශ්නයක් නෑ. මොකක් එකතු කරලා හරි අපිට පන්ති ලකුණු හොයාගන්න පුළුවන්.
මේකට තමයි අපි පන්ති ලකුණ කියලා කියන්නේ. මේ තියෙන අපේ පන්ති ලකුණ. මේ අද ඒ දෙවන පන්ති පාන්තරයට අදාළ පන්ති ලකුණ. මේ තුන්වන පන්ති පාන්තරයට අදාළ පන්ති ලකුණ. මේ හතරවෙනි පන්ති පාන්තරයට අදාළ පන්ති ලකුණ. මේ පස්වෙනි එකට අදාළ පන්ති ලකුණ. මේ හයවෙනි පන්ති පාන්තරයට අදාළ පන්ති ලකුණ. ඒ ටිකත් ෆිල් කරගන්න වගුව දාලා පන්ති ලකුණ අපි ওই විදිහට ෆිල් කරගන්න. ඊට පස්සේ අපි ගන්නවා පන්ති පළල. පන්ති පළල. නැත්තම් මේකට කියනවා පන්ති තරම. මේ කියන නම් දෙකම අපි භාවිතා කරනවා. පන්ති පළල, පන්ති තරම. ඒකේ යටතේ තර ලකුණක් දාලා මෙහෙම ලියා ගන්න. පන්තියක පන්ති මායිම් දෙකක් අතර පන්ති මායිම් දෙකක් අතර වෙනස පන්ති මායිම් දෙකක් අතර වෙනස පන්තියක පන්ති මායිම් දෙකක් අතර වෙනස එම පන්තියේ පන්ති පළල ලෙස හඳුන්වයි. එම පන්තියේ පන්ති පළල ලෙස හඳුන්වයි. එම පන්තියේ පන්ති පළල ලෙස හඳුන්වයි. ඊළඟ තර ලකුණ පන්ති පළල ලෙස හඳුන්වයි. කිසියම් පන්තියක පන්ති පළල පන්ති තරම ලෙසද හඳුන්වයි. කිසියම් පන්තියක පන්ති පළල පන්ති තරම ලෙසද හඳුන්වයි. අපි ගමු පළමු පන්ති පාන්තරයට අදාළ පන්ති මායිම්. පළමු පන්ති පාන්තරයට අදාළ පන්ති මායිම්. කීය දෙන්නේ පන්ති මායිම් දෙක? 5.5යි 10.5. මේ දෙක තමයි අපිට එන්නේ මොකද්ද? මේකට අපි කියනවා පහළ මායිම මේකට අපි කියනවා ඉහළ මායිම. පහළ මායිමයි ඉහළ මායිම. මේ දෙක අතර වෙනසෙන් තමයි අපිට කවුරු ගන්න පුළුවන් වෙන්නේද? මේ දෙක අතර වෙනසෙන් තමයි අපිට පන්ති පළල ගන්න වෙන්නේ. ඒතර පන්ති පළල කියන්නේ පන්ති පළල කියලා කියන්නේ ඉහළ මායිමෙන් අඩු කරන්න ඕනේ පහළ මායිම. ඉහළ මායිමෙන් පහළ මායිම අඩු කරනවා. එතකොට අපිට පළමු පන්ති පාන්තරයට අදාළව අපිට ගන්න පුළුවන් කීයද? පන්ති පළල ඉහළ මායිම 10.5යි පහළ මායිම 5.5යි. එතකොට 10.5න් 5.5 ගියාම පන්ති පළල එනවා අපිට 5යි කියලා. පන්ති පළල කීයද? 5යි. පන්ති පළල 5යි. මේ පළමු පන්ති පාන්තරයට තමයි අපි හෙව්වේ. මේකත් ඔයාලා කොටු කරගන්න. හරි. අපි දැන් බලමු දෙවන පන්ති පාන්තරයට අදාළ පන්ති මායිම්. එතන මායිම් වෙනවා අපේ 10.5යි 15.5යි 10.5යි 15.5යි. එතකොට පන්ති පළල හොයන්න පුළුවන් අපිට.
පන්ති පළල 15.5න් අඩු කරන්න ඕනේ 10.5. එතකොට අපිට එනවා 15.5න් 10.5 ගියාම පන්ති පළල නැත්නම් පන්ති තරම කීයයි කියලාද? පන්ති තරම එනවා අපිට 5යි කියලා. ඒතර මේ විදිහට අපිට ෆිල් කරන් යන්න පුළුවන්. මේ ටික ලියලා ඔයාලා තව වගුවක් ගහගන්නකෝ. මේ පහලින් වගුවක් ගන්න. මම මේ වගුවම පොඩ්ඩක් මකලා හදනවා ඈ. මේ වගුවම මහලා පොඩ්ඩක් හදනවා. ඔයාලා අලුත් වගුවක් ගහගන්න. මෙහෙම හදලා පහලින් වගුව දාගන්න. මෙතනින් දාගන්න පන්ති පළල. පන්ති පළල. පන්ති පළල හෙව්වේ කොහොමද? 10.5 5.5 කියම් මෙතන කීයද? පන්ති පළල පළවෙනි පන්ති පාන්තරයේ 5යි. දෙවෙනි පන්ති පාන්තරෙත් 5යි. 20.5 15.5 ගියාම එතනත් පන්ති පළල කීයද? 5යි. එතකොට මෙතන 25.5 20.5 ගියාම පන්ති පළල 5යි. 30.5 25.5 ගියාම පන්ති පළල 5යි. 35.5 30.5 ගියාම පන්ති පළල 5යි. මේ විදිහට වගුව දාගන්නවා. මේ පන්ති පළලට අදාළ වගුව තමයි මේ. ඒකත් දාගන්න. හොයන්නේ කොහොමද? මේ විදිහට තමයි හොයන්නේ. හොයන්නේ මේ විදිහට. වගුවේ හැබැයි පන්ති පාන්තර අතර පන්ති පළලවල් මොකද වෙලා තියෙන්නේ? සමාන වෙලා තියෙන්නේ. පන්ති පළල හැම එකෙන් 5යි. අපිට ඉස්සරහට යනකොට අසමාන ඒවා හම්බ වෙනවා. පන්ති පළල වගුවත් ඔහොම දාගන්න. උදාහරණයක් බලමු.
උදාහරණ 1. මෙහෙම ගමු. පන්ති පාන්තර මෙහෙම ගමු. පන්ති පාන්තර. අපි ගමු 50ත් 51ත් 100ත් අතර. ඒතර 101ත් 150ත් අතර. 151ත් 200ත් අතර. 201ත් 250ත් අතර. ඊට පස්සේ අපි මේකේ හොයමු පන්ති මායිම් පන්ති ලකුණ පන්ති පළල උදාහරණ 2. යහපත් දැන් වැඩන්නේ. පළවෙනි හදාන්නේ මොකක්ද? පළවෙනි කොහොම හදාන්නේ? උදාහරණ 2. පන්ති පාන්තර පන්ති මායිම් පන්ති ලකුණ පන්ති පළල කීවත් පන්ති තරම කීවත් එකයි. පන්ති තරම දෙකම එකයිනේ. මේකම තමයි මේ අහලා තියෙන්නේ. පන්ති මායිම් හොයනකොට අපි මොකද කරන්නේ? මේ දෙක එකතු කරා. එතකොට 201යි 100යි 101 එකතු කරාම කීයද? 201යි 201 දෙකෙන් බෙදුවාම 100.5යි. 100.5. එහෙනම් මෙතන එන්නේ 100.5මයි. 150 151යි දෙකට බෙදුවාම 3 එකතු කරාම 301යි 301 දෙකෙන් බෙදුවාම 151.5යි. එහෙනම් මේක පටන් ගන්නෙත් කීයද? 151.5යි. 200යි 201යි කියන්නේ 401යි දෙකෙන් බෙදුවාම අපිට 200.5යි. එහෙනම් මේක පටන් ගන්නෙත් කීයද? 200.5යි. පොඩි රටාවක් තියෙනවා. හැම එකෙම 0.5ක් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් 250.5යි. හැම එකෙම 0.5ක් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් 50.5යි කියලා. පන්ති ලකුණ හොයා ගන්න ඕනේ. පන්ති ලකුණ හොයා ගන්න අපි මොකද ගන්න ඕනේ? මේ දෙක හරි මේ දෙක හරි දෙකට එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. දෙකට එකතු කරාම අපිට ගන්න පුළුවන් 151යි. 151 දෙකට බෙදුවාම අපිට පන්ති ලකුණ එනවා 151 අපි බෙදලා බලමුකෝ 75.5ක් එනවනේ. 75.5යි. 75.5යි පන්ති ලකුණ. එතකොට පන්ති පළල හොයාගන්න පුළුවන් අපිට මේකෙන් මේක අඩු කරන්න ඕනේ. 100.5න් 50.5ක් අඩු වුණාම පන්ති පළල එනවා 50යි කියලා. ඊට පස්සේ මේ දෙක එකතු කරාම අපිට එනවා 251යි 251 දෙකට බෙදුවම අපිට එනවා 251 125.5යි 125.5
5යි. මෙතන එනවා 200යි 151 බෙදන්න ඕනේ දෙකෙන් 175.5යි. මෙතන 101යි 150යි 125.5යි. මෙතන එනවා 200යි 151යි. එක බෙදන්න ඕන දෙකෙන් 175.5යි. 201යි 250යි. ඒක බෙදන්න ඕන දෙකෙන් 225.5යි. පන්ති පළල එනවා අපිට 151.5න් ගියාම 100.5ක් 50යි. 200.5න් 151.5ක් ගියාම අපිට එනවා 200න් බලමු අපි පොඩ අඩු කරලා 200.5න් 151.5ක්. මෙතන 151 නෙමෙයි එන්නේ 150 එන්න ඕන. වැරදිලා මට 150 මෙතනත් 150 වෙන්න ඕන. දශම 5යි. බලමු අපි මේ දෙක හදලා 150යි 151යි එකතු කරලා දෙකෙන් බෙදුවම අපිට එන්නේ 150.5යි. මම ඒක අර බෙදනකොට පොඩ්ඩක් වැරදිලා. එතකොට මෙතන 200.5 150.5 කියවම 50යි. එතකොට 250.5 200.5 කියවම 50යි. එතකොට පන්ති ලකුණ සහ පන්ති පළල ওই විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට පළවෙනි උදාහරණ වල ලියා ගන්නවා. දෙවෙනි උදාහරණේ අපි වෙන පන්ති පාන්තරයක් ගමුකෝ. මෙහෙම එකක් ගමුකෝ. 33යි 36යි 37යි 40යි 41යි 44යි 45යි පොඩි රටාවක් විදිහට තමයි කියන්නේ 48යි. හරි. එතකොට පන්ති මායිම් ගන්න පුළුවන් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම අපිට එනවා මේ පැත්තේ නම් එනවා 36.5. එහෙනම් මේ පැත්තෙත් එනවා 36.5. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම අපිට එනවා 46.5ක්. මේකෙත් 46.5ක්. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම 44.5ක් එනවා. මෙතනත් 44.5ක් එනවා. එතකොට මේකට 0.5ක් හැම වෙලේම එකතුනේ වෙන්නේ රටාවට අනුව. එහෙනම් 48.5. රටාවට අනුව මේක එක අඩු වෙන්න එපා. එහෙනම් 36 නම් මේ 33 නම් තිබ්බේ 32.5 වෙනවා. එතකොට පන්ති ලකුණ අපිට හොයාගන්න පුළුවන්. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවන් 33යි 36 එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. 33 ධන 36 අපිට එන 60 36 69ක්. ඒක බෙදන්න ඕනේ දෙකෙන්. 34.5යි. ඊළඟට අපිට එනවා 37යි 40යි. 38.5යි. ඊළඟ 41යි. තොර 42.5යි. ඊට පස්සේ කියනවා 45යි 48යි. 45 ධන 48. එතකොට 46.5යි. හරි මේ විදිහට. එතකොට පන්ති තරම අපිට ගන්න පුළුවන් මායිම් දෙකෙන් අඩු කරලා. එතකොට අපිට ගන්න පුළුවන් 36.5න් 36.5න් අඩු වෙන්න ඕන 32.5ක්. එතකොට පන්ති තරම එනවා 4යි. එතකොට මේක 46.5න් 36.5ක් ගියාම මේකත් 4යි. 44න් 40ක් ගියාම 4යි. 48.5න් 44.5ක් ගියාම කීයද පන්ති තරම 4යි. මම මේ උදාහරණ ටික දාගන්න. උදාහරණ දෙක වල දාලා ෆිල් කරගන්න. සාමාන්‍ය ගානක අහපුවාම පන්ති මායිම්, පන්ති තරම, පන්ති ලකුණ. එතකොට පන්ති පාන්දර දීලා තියෙනවා. පන්ති පාන්දර වලට දෙන්නේ නැති අවස්ථාවක් තියෙන්න පුළුවන්.
අද මේකේ පන්ති පාන්තර හැම එකම සමානයි. ඒ සමාන නිසා තමයි පන්ති ලකුණ නැත්නම් පන්ති පළලයි පන්ති තරමයි දෙක සමාන උනේ. මේකෙත් පන්ති පළල ඒ පන්ති පාන්තර වලට අදාළව සමානයි. මේ දෙවෙනි උදාහරණේ එයාලගේ පන්ති පාන්තර වලට අදාළව එයාගේ පන්ති තරම සමානයි. හැබැයි මේව වෙනස් වෙන ගණන් එනවා. එතකොට අපි පන්ති පළල නැත්නම් පන්ති තරම සමාන කරගන්න ඕනේ. එතකොට අපි ඒකේ කියනවා අර සංඛ්‍යාත ඇසුරෙන් තමයි ඒක අපි හදන්නේ. එතකොට සංඛ්‍යාත ඇසුරෙන් අපි ඒක පන්ති තරම නැත්නම් පන්ති පාන්තර අපිට ගැළපෙන විදිහට අපි හදා ගන්නවා. හරි. දාගන්නකො උදාහරණ. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ සමුචිත සංඛ්‍යාතය ගැන. සමුචිත සංඛ්‍යාතය. සමුචිත සංඛ්‍යාතය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සමුචිත සංඛ්‍යාතය ගැන අපි කතා කරමු. එතකොට මේ දක්වා කරපුවා ටික ඔයාලා බලා ගන්න ඕනේ. පන්ති පළල පන්ති ධර්ම දත්ත ගැන කතා කරා. එතකොට ප්‍රගණන ලකුණු ඊට පස්සේ අපි පන්ති පාන්තර කොහොමද ලියන්නේ? එතකොට අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් තිබ්බොත් ඒක කොහොමද අපි වගුගත කරන්නේ? වගුවකට දාලා කොහොමද ඒක අර පිළිවෙලකට හදන්නේ? ඒ ටික අපි කතා කරා. හරි. එහෙනම් අපි මේ දක්වා කරපු කොටස් ටික ආය බලලා ඔයාලගේ තියෙන අඩුපාඩු වෙන හදා ගන්න ඕනේ.